එදාරෑ කිසි දෙයක් නොවිච්ච ගානට අනුතිහිත ශක්තිමත් කරගෙන තරගෙට මුණ දෙන හැටි දැක්කම හිතා ගන්න බැරි වුණා. මිස් වර්ල්ඩ් කිරුළ පෙනිපෙනී අපිට නැති වෙන්න යන්නේ. මේ 31 වෙනිදා අවසන් මහා තරගයට එන සෝනු මහත්තයා අනුදිව කපන හැටි ප්ලෑන් කරනවා. එයාලගේ කටින්ම පිට වෙනවා අපිට ඇහුණා. මිස් වර්ල්ඩ් තරගාවලියේදී අනුතිට සිද්ධ වෙන්න යන අහස පොළව නුහුලන අසාධාරණය ගැන අනුති නැවතිලා සිටින හෝටලේ ශ්‍රී ලාංකික සේවකයෙකු විසින් මෙලෙස සමාජගතකොට තිබුණා. උපුටා ගැනීමක්. ලංකාව අතේ තියෙන ලෝක කිරුළ අපිට නැති වෙන්න යන්නේ. රූ රැජිනලා නැවතිලා ඉන්න හෝටලේ එයාලගේ උදව්වට මමත් ලංකාවෙන් ආවේ. ඉවසල බැරිම තැන මේක කියන්නම සිද්ධ වෙනවා. ඉන්දියාවේ මැදිහත් වීමෙන් මේ වෙනකොටත් ඉන්දියාව නියෝජනය කරමින් අවසන් මහා තරගයට තෙරිලා ඉන්න නන්දිනී ගුප්තාව කිරුළ පලන්දන්න ප්ලෑන් කරලා ඉවරයි. නන්දිනීට කරට කර සටනක් දෙන්න ඉන්න අපේ අනුතිට මේ වෙනකොටත් ඉතාමත් අසාධාරණකම් ගොඩක් සිද්ධ වෙනවා. මැයි 31 වෙනිදා රාත්‍රියේ අවසන් මහා තරගයට අතිරේක වීක්ෂකරුවෙක් වශයෙන් සෝනු සෝත්ව ගෙන්නන්නේ මෙන්න මේ නිසා. අපේ අනුතිට අඩු ලකුණු දීලා ඉන්දියානු රූ රැජින නන්දිනීව දිනවන්න අතිරේක ලකුණුද එක් කිරීමේ බලාපොරොත්තු වෙන. මේ වගේ තරඟ පාවාදීම් අපි ගොඩක් ක්‍රිකට් අවසන් මහා තරඟවලත් දැකලා තියෙනවා. ඒ වගේම මේකෙත් සිද්ධ වෙන්නයි යන්නේ. ඒත් අනුදී හිත ශක්තිමත් කරගෙන කිසි දෙයක් උනේ නැති ගානට තරගෙට මුහුණ දෙන හැටි දැක්කම ඇත්තටම කොච්චර ශක්තිමත් කෙල්ලෙක්ද කියලා හිතා ගන්න බෑ. උපුටා ගැනීම අවසන්.